iPhone එකක් යස් කරාට Apple වල ඉතිහාසයවා දන්නේ නෑ නේද? ඉතින් අද අපි බලමු Apple ලගේ සම්පූර්ණ ඉතිහාසය. Apple කම්පැනිය පටන් ගන්නේ 1976. ස්ටීව් ජොබ්ස්, ස්ටීව් හොකින්සන්, රොනල්ඩ් වෙයින් කියලා තුන් දෙනෙක්ගෙන්. මේක පටන් ගන්නේ ඇත්තරම ගරාජ් එකක් ඇතුලේ. ඉතින් ස්ටීව් ජොබ්ස් කියන්නේ බිස්නස් මයින්ඩ්සෙට් එකක් තියෙන එන්ටර්ප්‍රෙනර් කෙනෙක්. හොඳ එන්ටර්ප්‍රෙනර් කෙනෙක්. ඉතින් මේගොල්ලෝ නිකම් පොඩි කම්පියුටරයක් තමයි මුලින්ම හදන්නේ. මේකට අදුමතරම ඩිස්ප්ලේ එකක්වත් නැහැ. ඉතින් මේකට නම කියන්නේ මුලින්ම මේගොල්ලෝ Apple 1 කියලා. මේ තියෙන්නේ ඒ කම්පියුටර් එක. ඉතින් මේක මුලින්ම විකුණන්නේ නිකම් විනෝදාංශයක් විදිහට, ටෙක්නිකල් දේවල් වලට ඉන්ට්‍රස්ටඩ් අයට. එහෙම තමයි මේක මුලින්ම විකුණන්න ගන්නේ. ඉතින් මේක ගත්ත ගමන්ම ලොකු හිට් එකක් වෙන්නේ නැහැ. හැබැයි මේකින් ලොකු එක්ස්පෝෂ් එකක් හැදෙනවා මේගොල්ලොන්ට මේකම කම්පැනියක් තියෙනවා කියලා. ඉතින් ස්ටීව් ජොබ්ස් දකිනවා මෙතන මොන හරි දෙයක් තියෙනවා කියලා. ඒ නිසා 1977 දී ඒගොල්ලොන්ගේ සෙකන්ඩ් කම්පියුටර් එක Apple 2 මේක රිලීස් කරනවා. ඉතින් මේ වෙනකොට මේ කම්පැනි එකේ Apple වල CEO විදිහට ඉන්නේ මයික් මකුලා කියලා කෙනෙක්. Appleට Apple 2 එකෙන් ඇත්තටම හොඳ එක්ස්පෝෂර් එකක් වගේම හිට් එකක් වෙනවා මේ Apple 2 කියන කම්පියුටර් එක. මොකද ඒකට හේතුව මේක තමයි කලර් ඩිස්ප්ලේ එකක් එක්ක ආපු හෝම් කම්පියුටර් එක Apple ලගේ. ඉතින් මේ හැම දෙයක්ත් එක්කම 1980 දී මේගොල්ලෝ පබ්ලික් කම්පැනි එකක් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් මේ කම්පැනියට. ඉතින් මේගොල්ලෝ මේ අවුරුදු 4කට කලින් පටන් ගත්ත කම්පැනි එකට net worth එකක් හැදෙනවා ඩොලර් බිලියන 1.78ක. ඉතින් ඒක සෑහෙන ලොකු අගයක්. මේකත් එක්ක මේගොල්ලෝ 1981 වෙනකොට මේගොල්ලෝ රිලීස් කරනවා මේගොල්ලෝගේ Apple 3 එක. හැබැයි Apple 3 එක නම් සාර්ථක වෙන්නේ නැහැ. මේකේ රීකෝල්ස් එනවා. ඉතින් මේ රීකෝල්ස් එක මේගොල්ලෝ යනවා 1983ට. 83 දී මේගොල්ලෝ රිලීස් කරනවා ලීසා කියලා කම්පියුටර් එකක්. මේක හැබැයි ටිකක් එක්ස්පෙන්සිව් වැඩි. ගාණ වැඩි. මේ කාලෙම තමයි මේගොල්ලෝගේ CEO මාරු වෙන්නේ. ජෝන් ෂෙලි. ඒ කියන්නේ මෙයා තමයි පෙප්සි වල හිටපු CEO. අපි යනවා 1984ට. ඔන්න දැන් තමයි Macintosh. අපි හැමෝම දන්න Apple ලගේ කම්පියුටර්ස් Macintosh රිලීස් කරන්න ගන්නේ. ඉතින් මේකට මවුස් එකක් එක්ක රිලීස් කරනවා මේගොල්ලෝගේ ෆස්ට් Macintosh කම්පියුටර් එක. මේක ඇත්තටම මේගොල්ලෝ මාකට් කරන්න පාවිච්චි කරනවා Super Bowl ඇඩ්වර්ටයිස්මන්ට්. ඉතින් එතනින් තමයි මේගොල්ලෝ ගොඩක් මාකට් එක අල්ලන්නේ. එතකොට මේ වෙනකොට මේගොල්ලෝගේ net worth එක ඩොලර් බිලියන 6ක් විතර වෙලා තියෙනවා. හැබැයි ඉතින් 1985 දී ස්ටීව් ජොබ්ස් එළවනවා. ඒ මොකද හේතුව පව ස්ට්‍රගල් එකක්. ඒ කියන්නේ ඇතුලේ තියෙන බලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා ජොන් ෂෙලි එක්ක එහෙම තිබිලා ස්ටීව් ජොබ්ස් අයින් වෙනවා කම්පැනි එකෙන්. ස්ටීව් ජොබ්ස් අයින් වෙලා හදනවා නෙක්ස් කියලා වෙනම කම්පැනි එකක්. ඒ කම්පැනි එකේ software එක නෙක්ස් software එක. ඉතින් ඒක වෙනම කතාවක්. Apple ලා මේ වෙනකොට 1986 1987 වගේ කාලය ඇතුළත ගත්තම Macintosh Plus Mac 2 වගේ කම්පියුටර්ස් රිලීස් කරනවා. 1988 කාලවකවානුවේදී ජෝන් ෂෙලිගේ ලීඩර්ෂිප් එක යටතේ CEO විදිහට ඒකරු රිලීස් කරනවා ඒගොල්ලොන්ගේ පෝටබල් Macintosh. පෝටබල් Mac කියලා ඒගොල්ලොන්ගේ ඩිවයිස් එකක්. මේක ඇත්තටම ටිකක් බර ඩිවයිස් එකක්. කියන තරම්ම මේක පෝටබල් නැහැ. හැබැයි උනාට මේක ඉතින් කොච්චර කිව්වත් ගලවලා තන තැනකට ගෙනියන්න පුළුවන්. ඉතින් මම දැන් යනවා 1990ට. දැන් තමයි අපි කවුරුත් දන්න ලැප්ටොප්. හැබැයි ඒගොල්ලෝ කියන්නේ ඒකට PowerBook කියලා. PowerBook එක රිලීස් කරන්නේ. ඉතින් මේවත් එක්ක ඒගොල්ලොන්ගේ net worth එක ඒගොල්ලෝ වැඩි කරගන්නවා ඩොලර් බිලියන 9කට මේ වෙනකොට. ඊට පස්සේ තමයි මේගොල්ලෝ 1993 දී නිව්ටන් PDA කියලා නිව්ටන් මෙසේජ් පෑඩ් කියලා එකක් රිලීස් කරන්නේ. මේකේ තමයි අර ස්ටයිලස් එක තියෙන්නේ. අන්න ඒක තමයි ස්ටීව් ජොබ්ස් ඉස්සරහට ස්ටයිලස් එක ඤැ කියලා විසික් කරන්නේ. මොකද මේ කාලේ යා කම්පැනි නැහැ. සහ දැන් CEO මාරු වෙනවා. අලුතෙන් එනවා CEO මයිකල් ස්ප්ලින්ඩ්ලර් කියලා කෙනෙක්. ඉතින් ඇත්තටම මයිකල් ස්ප්ලින්ඩ්ලර් යටතේ යන මේ ලීඩර්ෂිප් එක ගත්තන් පස්සේ ඒගොල්ලෝ Power PC කියලා අලුත් ඩිවයිසස් රිලීස් කරනවා. හැබැයි ඒ වුණාට Apple එක මේ වෙනකොට මාකට් එක ක්‍රෑෂ් වෙනවා. හැබැයි ඒගොල්ලෝට වාසනාව තියෙනවා. මොකද ස්ටීව් ජොබ්ස් ආය පාරක් කම්පැනි එක ඇතුළට මේගොල්ලෝ ගන්නවා. ඒ ගන්නේ නිකන් නෙමෙයි. ස්ටීව් ජොබ්ස් ඒ වෙනකොට හදාගෙන යනවා නෙක්ස්ට් කියලා කම්පියුටර් එක. මෙන්න මේකත් බයි කරලා තමයි ස්ටීව් ජොබ්ස් ඇතුළට ගන්නේ. ඉතින් ස්ටීව් ජොබ්ස් අලුතෙන් මේ පත් වුණ CEO මයිකල් ස්ප්ලෙන්ඩර් කියන කෙනාව ඇඩ්වයිසර් කරනවා. ඉතින් ඩොලර් බිලියන 9ක හිටපු කම්පැනි එකක් ඩොලර් බිලියන 4ට දක්වා වැටෙනවා මේ කම්පැනි එක 1997 දී.
ඉතින් $1 බිලියන 2 ගානකට වැටිලා තියෙනකොට 1997දී ස්ටීව් ජොබ්ස් මයික්‍රොසොෆ්ට් ගෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්නවා $150ක ඒකත් එක්ක ඔෆිස් එකක් හදාගන්නවා Mac වලට. ඉතින් මේ වෙනකොට ස්ටීව් ජොබ්ස් ඉන්ටර්වීන් වෙලා තියෙනවා CEO කෙනෙක් විදිහට Apple වලට. ඉතින් CEO වෙලාව ස්ටීව් ජොබ්ස් 1998 දී යා ලොන්ච් කරනවා අපි කවුරුත් දන්න iMac G3 කියන එක. ඉතින් මේක නිසා සේල් සෑහෙන වැඩි වෙනවා. මේගොල්ලෝ ඒ අවුරුද්ද ඇතුළත ආය පාරක් $1 බිලියන 6කට එනවා. ඉතින් කලින් වෙච්ච දේවලුත් එක්ක මේගොල්ලොන්ට ආය ස්ට්‍රක්චරින් කරන්න වෙනවා කම්පැනි එක. මොකද හේතුව නියර්ලි බෑන්ක්‍රප්ට් වෙන්න ගිය කම්පැනියක් මේක. මොකද සතියකට විතරක් සල්ලි ඉතුරු වෙච්ච කම්පැනියක් තමයි මයික්‍රොසොෆ්ට් උදව් කරලා ඉවරලා මේ ගොඩ ගත්තේ. ස්ටීව් ජොබ්ස් 1999 දී රිලීස් කරනවා iBook කියලා ලැප්ටොප් එකක්. මේකත් එක්ක නෙට්වර්ත් එක $9 බිලියන 9කට ස්ටීව් ජොබ්ස් ගේනවා. ඔයාට මතක නේද ස්ටීව් ජොබ්ස් නෙක්ස්ට් කියලා OS එකක් හදාගෙන ගියා. රයිට්. දැන් ස්ටීව් ජොබ්සේ නෙක්ස්ට් කියන එක ගත්තා වගේම Apple වලට නෙක්ස්ට් කියන එක වෙනස් කරනවා Apple ලගේ කම්පියුටර්ස් වලට එන අලුත් OS එක විදිහට. මේක තමයි Mac OS X කියලා අපි අදටත් පාවිච්චි කරන්නේ. මේකම නෙමේ හැබැයි ඒ වුණාට මේක තමයි ෆවුන්ඩේෂන් එක. ඊට පස්සේ 2001 දී මේගොල්ලෝගේ පළවෙනි Apple Store එක ෆිසිකල් Apple Store එක රිලීස් කරනවා. මොකද මේගොල්ලෝ iPod එක රිලීස් කරනවා 2001 දී. ඊට පස්සේ ඔයගොල්ලන්ට දන්නවද දන්නේ නැහැ මෙන්න මේ වගේ ඩිසයින් එකක් තියෙන iMac එකක් රිලීස් කරනවා. මේ තමයි iMac G4 කියන මොඩල් එක. මේක රිලීස් කරන්නේ 2002 දී. ඉතින් 2003 දී තමයි iTunes. ඔයගොල්ලන්ට දන්නවනම් දන්නවා අදටත් මිනිස්සු පාවිච්චි කරනවා Apple Music කියලා අද තියෙන කලින් iTunes කියලා තිබ්බ එක. ඉතින් මේකෙන් පුළුවන්කම ආවා $1ක් නෙමේ pennies 99කට වාට සින්දුවක් අහන්න. ඊට පස්සේ 2004 දී ස්ටීව් ජොබ්ස් රිලීස් කරනවා iPod mini එක. ඊට පස්සේ 2005 දී ස්ටීව් ජොබ්ස් ඒගොල්ලෝ හදන power PC chip වලින් Intel chips වලට මාරු වෙනවා. මේකෙන් මේගොල්ලොන්ට නෙට්වර්ත් එක වැඩි කරගන්න පුළුවන්කම එනවා $36 බිලියන 36කට. ඉතින් 2006 දී මේගොල්ලෝ රිලීස් කරනවා මේගොල්ලොන්ගේ MacBook Pro එක. ඉතින් ඒක තාමත් රන් වෙන ප්‍රොඩක්ට් ලයින් එකක්. ඉතින් මේකත් එක්ක මේගොල්ලොන්ට පුළුවන්කම එනවා මේගොල්ලොන්ගේ නෙට්වර්ත් එක $1 බිලියන 60කට වැඩි කරගන්න. ඊට පස්සේ අපි එනවා හොඳම එරා එකට. ඒ තමයි 2007. 2007 දී තමයි ස්ටීව් ජොබ්ස් අර ස්ටේජ් එකට නැගලා ඉවර වෙලා iPhone එක රිලීස් කරන්නේ. ඉතින් iPhone එක රිලීස් කරනකොට මිනිස්සු ඒ වෙනකොට මේ වගේ ටච් ඩිස්ප්ලේ එකක් මේ වගේ consumer friendly device එකක් කියන එක මිනිස්සු දැනන් හිටියේ නැහැ. මොකද ෆෝන් එකක් වුණත් මිනිස්සු හිතන් හිටියේ කෝල් ගන්නවා විතරයි. එහෙම නැත්නම් මොන හරි එක පටිකියුලර් දෙයකට විතරයි කියලා. ස්ටීව් ජොබ්ස් තමයි මේවා ඔක්කොම එකතු කරලා ඉවර වෙලා මිනිස්සුන්ට ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් ඩිවයිස් එක රිලීස් කරන්නේ. ඒ කියන්නේ iPhone 1 එක. එහෙම නැත්නම් ඔරිජිනල් iPhone එක. ඉතින් මේකත් එක්කම ස්ටීව් ජොබ්ස් Apple Inc කියලා කම්පැනි එකේ නම වෙනස් කරනවා. කම්පියුටර්ස් කියන කෑල්ල හලලා. ඉතින් 2008 දී App Store එක රිලීස් කරන්න ගන්නවා. එතකොට මේකට ලොකු ඇප්ස් ප්‍රමාණයක් නැහැ. හැබැයි ඒ කාලේ හැටියට ඇප්ස් 500ක් තිබිලා තියෙනවා මේ App Store එකේ. ඉතින් iPhone එක කෙලින්ම සක්සස් වෙලා තමයි ආවේ ඔරිජිනල් එක. ඊට පස්සේ ඒගොල්ලෝ රිලීස් කරා iPhone 3GS එක. ඉතින් මේකත් එක්ක මේගොල්ලොන්ගේ නෙට්වර්ත් එක $1 බිලියන 150කට වැඩි කරනවා. මේකත් එක්ක 2010 දී iPad එක රිලීස් කරනවා ස්ටීව් ජොබ්ස්. ඊට පස්සේ iPhone 4 එකත් රිලීස් කරනවා. හැබැයි දුක හිතන කාරණේ තමයි 2011 දී ස්ටීව් ජොබ්ස් අයින් වෙනවා කම්පැනි එකකින් ඕගස්ට් වල ඔක්තෝබර් වෙනකොට ස්ටීව් ජොබ්ස් නැති වෙනවා. එයාට කැන්සර් එකක් තිබ්බා. ඉතින් එයා හැමදේම කරලා ඉවරලා කම්පැනි එක $1 බිලියන 220කට වැඩි කරලා ස්ටීව් ජොබ්ස් කම්පැනිෙන් අයින් වෙනවා වගේම එයා එතනින් එහාට අභාව ප්‍රාප්ත වෙනවා. ඊට පස්සේ කම්පැනි එකේ ලීඩර්ෂිප් එක ගන්නේ ටිම් කුක් අයියා. ඒ කියන්නේ දැන් රිටයර් වෙන්න හදන. ඉතින් ස්ටීව් ජොබ්ස් හදලා දුන්න කම්පැනියේ ස්ට්‍රක්චර් එකත් එක්ක ටිම් කුක් කම්පැනි එක අතර අරගෙන ඊළඟ අවුරුද්දට යනවා. ඒ කියන්නේ 2012ට. 2012 තමයි iPhone 5 එක රිලීස් කරන්නේ. iPhone 5 එක රිලීස් කරලා ඉවර වෙලා ඒගොල්ලෝගේ කම්පැනි එකේ නෙට්වර්ත් එක $1 බිලියන 600කටත් වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඊට පස්සේ 2013 iPhone 5s එක රිලීස් කරනවා. මේකේ තමයි Touch ID එක තිබ්බේ මුලින්ම. ඊට පස්සේ ටිම් කුක්ගේ ලීඩර්ෂිප් එක යටතේ 2014 දී Apple Watch එක රිලීස් කරනවා. මේකෙන්ම රිලීස් කරනවා Apple Pay කියන ෆීචර් එකත්.
ඊට පස්සේ Appleලා 2016 තමයි ඒගොල්ලොන්ගේ ලොකුම පීක් එකට එන්නේ. මොකද ඒගොල්ලෝ iPhone 6s එක රිලීස් කරනවා. iPhone 6 එක රිලීස් කරලා iPhone 6 එකේ ප්‍රශ්න ආවා බෙන් ගේට් එකක් වගේ එහෙම තිබ්බා. ඊට පස්සේ ඒක ෆික්ස් කරලා ඒගොල්ලෝ iPhone 6s එක රිලීස් කරනවා. මේක ඇත්තටම ලොකු සක්සස් එකක්. ඒගොල්ලොන්ට සෑහෙන ඩිවයිසස් ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන්කම එනවා මේ ෆෝන් එකත් එක්ක. 2016දී මේක අපි දන්නවා මොකද Apple තමයි මේ ට්‍රෙන්ඩ් එක ගෙනාවේ හෙඩ්ෆෝන් ජැක් එක අයින් කරලා iPhone 7 එක රිලීස් කරනවා. ඉතින් කවුරුත් මේකට සතුටු වෙන්නේ නැහැ මුලින්. තාම මමත් සතුටු නැහැ. බට් මේ කාලේ තමයි මේ iPhone 7 එක රිලීස් වෙන්නේ. 2017 දී තමයි iPhone X එක රිලීස් කරන්නේ. ඉතින් මේ ෆෝන් එක තමයි iPhones වල කලින් තිබ්බ කන්සෙප්ට් එක වෙනස් කරලා, ඒ කියන්නේ ස්ටීව් ජොබ්ස් ගෙනාපු විදිය වෙනස් කරලා අලුත්ම මුහුණුවරක් ගේන්නේ Apple ලගේ iPhone වලට. මේක තමයි Face ID කියන ටෙක්නොලොජි එක මුලින්ම ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේක ස්ටේජ් එකකුද්දී වරදිනවා. ඒ වුණත් ටීම් කුක්ගේ ලීඩර්ෂිප් එක යටතේ මේක කොහොම හරි මිනිස්සු ගාවට යනවා වගේම මිනිස්සුත් මේ ඩිවයිස් එකට සහ මේ ඩිවයිස් එකේ තියෙන මේ Face Unlock ෆීචර් එකට මාර විදියට කැමති වෙනවා. කොච්චර කැමති වෙනවද කිව්වොත් මේ වෙනකොට කම්පැනික නෙට්වර්ක් එක ඩොලර් බිලියන 860ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. ඉතින් iPhone X එකේ ආපු ප්‍රශ්න ටිකත් විසඳගෙන ඉවර වෙලා 2018 දී Appleලා ඩොලර් ට්‍රිලියන් එකක් වටින කම්පැනියක් බවට පත් වෙනවා. ඉතින් 2019 දී Apple TV Plus එක මේගොල්ලෝ රිලීස් කරනවා. ඊට පස්සේ 2020 දී M series ඒගොල්ලොන්ගම කියලා චිප්ස් හදන්න ගන්නවා. අර මුල්ම කාලේ පටන් ගත්තා වගේ. මොකද Intel එක තමයි මෙච්චර කාලයක් යූස් කරේ චිප්ස්. 2021 දී iPhone 13 series එක රිලීස් කරනවා. ඒකත් එක්ක Apple Fitness Plus කියලත් සර්විස් එකක් එක්ක 2022 දී Mac Studio එක රිලීස් කරනවා. මේ අලුතෙන් මේගොල්ලෝ හදපු M series chipset එකත් එක්ක 2023 දී තමයි ඒගොල්ලොන්ගේ Vision Pro එක රිලීස් කරන්නේ. මේක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. මේකේ පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒ වුණාට අදටත් මේක රිප්ලේස් කරන්න බැරි තරම් හොඳ ප්‍රොඩක්ට් එකක්. ෆාස්ට් ෆෝවර්ඩ් වුණාම 2025ට මේ වෙනකොට iPhone 17 එක රිලීස් කරලා තියෙනවා. ඉතින් iPhone 17 එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. බැරි වුණාට Apple මේ වෙනකොට ලොකු තැනක ඉන්නවා ටිම් කුක්ගේ ලීඩර්ෂිප් එකත් යටතේ. උදාහරණයක් විදිහට ගත්තම ස්ටොක් මාකට් එකේ Apple මාර විදිහට growth එකක් පෙන්නනවා. ඒගොල්ලෝ මේ තාත්තුරට දැකලා නැති විදිහට. මොකද මම කලින් වීඩියෝ එකකුත් දැම්මා ඩොලර් 260ක් කටත් වැඩි ගානක් තමයි දැන් Apple stock එක value එක තියෙන්නේ. 2025 ම තමයි මේගොල්ලෝ liquid glass update එක රිලීස් කරන්නේ. ඒගොල්ලොන්ගේ හැම device එකටම මේ OS 26 කියලා ඒගොල්ලොන්ගේ ඉස්සරහින් ඒ තියෙන device එකේ නමත් එක්ක ටිම් කුක් නොවැම්බර් 1 වෙනිදාන් පස්සේ එයාගේ බර්ත්ඩේ එක දවසෙන් පස්සේ එයා retire වෙනවා. ඉතින් අලුතෙන් එන CEO කවුද කියලා තමයි අදටත් අපි බලන් ඉන්නේ. ඉතින් ඔයා හිතන්නේ ඒගොල්ලොන්ගේ ජර්නි එකේදී ඔයා හිතන විදිහට ඒගොල්ලොන්ට පීක්ම අගයක් ආවේ කොහොමද කියන්නේ ඔයා කම්පැනි එකේ දැකපු හොඳම කාලේ මොකද්ද? අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මෙච්චර වෙලා බලුවට ගොඩක් ස්තුතියි. මගේ නම කුමාර් ජයරංග.